හෙළ ළමයි අදත් ඉතින් අපේ සෙට් එකත් එක්කලා ඉරයන්නේ ඉරස්ම සෙට් එකත් එක්කලා යන්න හදන හංගේරියාවේ තවත් එක පැත්තක් බලන්න. පහුගිය දවස් ටිකේ ඒ කියන්නේ ගිය අඟහරුවාදකින් අපිට තිබුණ විභාග නත්තලට කලින් දුන්න විභාග ඉවර වුණ හින්දා දැන් අපි ඉන්නේ වැකේෂන් එකේ. ඉතින් මේ වැකේෂන් එක කරන්න තියෙන හොඳ දේ තමයි හංගේරියාවේ ලස්සන තැන් බලන්න යන එක. ඉතින් හංගේරියාව කියලා කියන්නේ රටවල් 7කට මට මතක විදිහට 7කට බෝඩර්ස් හපයන රටක්. ඉතින් ඒ හින්දා හංගේරියාව වටේම තියෙන රටවල් අතර බලන්න යන ලේසි ගොඩක් අය කියන විදිහට ගොඩක් ටූරිස්ට්ලා කියන්නේ ඒගොල්ලන්ගේ ට්‍රැවලින් පටන් ගන්න ඒගොල්ලෝ එක්ස්ප්ලෝර් කරන්න පටන් ගන්න හංගේරියාවට ඇවිල්ලා මොකද එතකොට හරිම ලේසි ඒගොල්ලන්ගේ ට්‍රැවල් ප්ලෑනින් එක කරගෙන යන්න. ඉතින් මෙන්න මේ බුරු තුන්දෙනාත් එක්ක තමයි මම යන්නේ. මාත් එක්ක බොලොඤ්ඤා ඉඳලා ආපු අපි 5 දෙනෙක් ඔක්කොම ආවා. ආ කෙනෙක් කෙනෙක් ආපු බොලොඤ්ඤා වලට යන්න උනා. එයාගේ හදිසි වැඩකට. ඉතින් මේ තුන් දෙනාත් එක්ක තමයි ට්‍රිප් එකක් යන්නේ. ඉතින් මේ තුන් දෙනා එක ට්‍රිප් එකක් යනවා කියලා කියන නම් අනිවාර්යයෙන්ම මොකක් හරි ඒ කියන්නේ 18ට යනවා නම් අරුණතරම් මේ යන්නේ 9ට 8 කියලාවත් කියන්න ඕන. ඒ තරම් හරි අමාරුයි ලෑස්ති කරගන්න තුන් දෙනාව. දැන් මේ උදේ පාන්දර බැනුම් අහලා ඉන්නේ තුන් දෙනාව. ඉතින් දැන් අපි යනවා ට්‍රේන් එක ගන්න. ට්‍රේන් එක ගන්න යන පාර හරි ලේසියි. මොකද මේ මත යුනිවර්සිටි එකේ ගොඩනැගිලි මත යුනිවර්සිටි එකේ ඉන්නවා නම් ඩිරෙක්ට්ලි ඕපන් වෙන්නේ රේල්වේ ස්ටේෂන් එකට. ඉතින් ප්ලෑන් කරන් ඉන්නේ අද එස්තර්ගෝම් යන්න. එස්තර්ගෝම් කියලා කියන්නේ හංගේරියාවේ බුදාපෙස්ට් සිටි එක කැපිටල් සිටි එක කරන්න කලින් දුන කැපිටල් සිටි එක බලලා ඊට පස්සේ එතන ඉඳලා එහා පැත්තමයි ස්ලෝවාකියාව තියෙන්නේ. ඉතින් ස්ලෝවාකියාවත් බලන්න යන තමයි අද දවසේ ප්ලෑන් එක. Kérjük fejezzék be a fel- és leszállás. Az ajtók záródnak. Kérjük közben ne kísérleljék meg a felszállást. අපි ට්‍රේන් එකෙන් බැස්සා. ඊළඟට අපි යන්නේ මෙට්‍රෝ එක ගන්න. මෙට්‍රෝ එක ගන්න කලින් සමහරට බ්‍රෙක්ෆාස්ට් එක ගමු. හොඳයි වගේ තේරෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. Figyelem, majd 8. vágányon tolomást végeznek. ප්ලෑන් කරන් ආවට බුදාපෙස්ට් කෙල්ඩ වලින් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ නුගති ට්‍රේන් ස්ටේෂන් යනවා කියලා ඒක කරන්න වෙලා නැහැ. මොකද අපි ඉතින් පරක් වුණා. ඉතින් ඒක නිසා දැන් කරන්නේ හොඳ ඔප්ෂන් එක බුදාපෙස්ට් නුගති ට්‍රේන් ස්ටේෂන් එක කෙලින්ම ගිහිල්ලා එතනින් ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන යන එක. දැන් මේ මෙට්‍රෝ ලයින් එක ගන්න M2 මෙට්‍රෝ ලයින් එකකින් මෙට්‍රෝ එක ගන්න යන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉන්නේ. එම් බැලුවොත් එහෙම 8:51කට තියෙන ට්‍රේන් එක ගන්න බැරුව යනවා. ඒ නිසා තියෙන හොඳම ඔප්ෂන් එක වෙන්නේ මේ වෙලේ M2 එක අරගෙන නුගති වලට ගිහිල්ලා නුගති වලින් M2 එක අරගෙන M2 අරන් බ්ලාහාලු උත්සාහතේර වලට ගිහිල්ලා එතනින් නුගති වලට ගිහිල්ලා ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපිට ගන්න ඕන ට්‍රැම්ප්ලයින් 6 අපි ආවා 6
ඉතින් ට්‍රේන් එක තමයි මෙන්න මේක. Estergom ට්‍රේන් එක. ට්‍රේන් එක ඇද්දුවා. ඉතින් මේ ට්‍රේන් එක ගිලින්ම යන්නේ එස්තරගම් වලට. ඒ කියන්නේ ෆයිනල් ලාස්ට් ස්ටොප් එක එන්නේ එස්තරගම්. ඊට පස්සේ තමයි අපි යන සිටි එක තියෙන එස්තරගම් යන සිටි එක. ඉතින් ඒ සිටි එකේ ඉඳලා එහා පැත්තේ ඩැනියුබ් එක අරාදෙන් බ්‍රිජ් එකෙන් අපිට ස්ලෝවැකියා වල ස්ටුවෝ කියන ස්මෝල් ටවුන් එක බලන්න යන්න පුළුවන්. බලමු ඊළඟට. පාන්දර පැන්නුත් තාලා එක්කනේ බුදි දැන්. කොහොම හරි ට්‍රේන් එකෙන් බැහැලා එස්තරගම් චර්ච් එස්තරගම් බැසිලිකාවට යන්න අපි බස් ස්ටෑන්ඩ් එකට ආවා. මේ තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එක. එතකොට මෙතන ඉඳලා සාමාන්‍යයෙන් විනාඩි 40ක දුරක් කියලා තමයි කියන්නේ Google Maps අනුව. දැන් මේ අපි එනකන් ඉන්නේ බස් එකේ යන්න. මොකද අපි පයින් යන කියලා හිතාගෙන ආවට පයින් යන්න බැරි තරම් දුරයි එක. ඒ හින්දා හොඳම ඔප්ෂන් එක තමයි බස් එක යන්නේ. දේවස්ථානයට මනම් බස් හෝල් බස් හෝල් 10ක දුරක් තියෙනවා එස්තරගම් බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා. ඉතින් මං එස්තරගම් කියන්නේ උතුරු හංගේරියාවේ තියෙන ස්මෝල් සිටි එකක්. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න බැස්සා. ඇත්තටම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න බැස්ස කියලා කියන්නේ මේ පල්ලිය බලන්න යන්න එන මටයක් යන්න තිබුණා. අපි ඉතින් පල්මුකුත් කෑවේ නැති නිසා උදේට මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කියලා මගෙන් බැස්සේ. ඒකට බැහැලා බලනකොට පල්ලිය අත පේන මානේ. දැන් ඉතින් පායි බස් එක යන්න ඕනේ. එහෙම කාලා බීලා කෙලියෙන් පයින් යන්න පුළුවන්. අතරම සිටි එක මේ හරිම common quiet city එකක්. ලොකු සිටි එකක් නෙමෙයි. හැබැයි ඒ වුණාට හරිම common quiet. හැමදේම පිළිවෙලයි.
මෙතන පොඩි මාකට් එකක් වගේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් හංගේරියාව, ඉතාලිය වගේ ගොඩක් යුරෝප රටවල් වල ඒගොල්ලන්ගේ ක්‍රිස්මස් කාලෙට මේ වගේ පොඩි මාකට් දාගන්න, පොඩි මාකට් හදාගන්න එක ඒගොල්ලන්ගේ නිකන් පොඩි පුරුද්දක්, පොඩි ට්‍රැඩිෂන් එකක් වගේ. ඉතින් මේ තියෙන්නේ එස්තරගෝම් වල අපිට හම්බෙන පොඩි මාකට් එකක්. කොහොම හරි අවසාන තීරණය කරා කට්ටිය ලංගොෂ් කන්න. මොකද මේ මම එදා කෑවට මේගොල්ලන්ට ලංගොෂ් කන්න එන කුතුහලයක් තිබ්බා. ඉතින් ඒක නිසා ලංගොෂ් කන්න කට්ටිය තීරණය කරා. මම නම් එදා කාප් එක කන්නේ. එදා මම කෑව සවර් ක්‍රීම් චීස් දාපු එක. අද මම කන්නේ චීස් සහ සොසේජ් දාපු එක. ඉතින් මේ තියෙන්නේ යාලගේ ප්‍රයිස් ලිස්ට්. මේ තියෙන්නේ යාලගේ ප්‍රයිස් ලිස්ට්. මම කන්න යන්නේ මෙන්න මේක. ඒගොල්ලෝ වෙජ් ඔප්ෂන් ඒගොල්ලෝ ගත්තේ. බලමු කාලවල එක රහ කොහොමද කියලා කියලා. කොහොම හරි සාමාන්‍ය ලංගෝෂ් අනෙක් තැන් වල අපි ගද්දී 5000 6000ට දායව ගණන් තිබ්බා. මම තා ගොඩවල වල කෑවේ 2000ට. දැන් මෙහෙනම් ගොඩක් ගණන් ඔඩි මෙහෙ 1500 1300 ඒ වගේ රේන්ජ් එක යන්නේ. බලමු කාලා ගමු. I want to see your faces. जागा पातळी Prabhu, how was the taste? Good. Better. Nice. 6 out of 10. 6 out of 10. Mayur. Eight. Nice. කාලා බෙලි ඉවරලා ඒගොල්ලන්ගේ පොඩි මාකට් එකේ පොඩ්ඩක් ඇවිදින්න හිතුවා. මේ බාන තියෙන මී පැණි ගොඩ ඒගොල්ලන්ගේ. Nem szökök messzire. Itt szemben. Igen, nem annyira csak ඉතින් මේ පේන්න තියෙන රස කැවිලි සාමාන්‍යයෙන් කැණි වගේ රස කැවිලි වර්ග නත්තල් කාලෙ වෙද්දී ඉරට යනවා. ඒත් එක්ක බලන්න මේ වගේ නත්තල් ගහේ එල්ලන්න හදලා තියෙන සරසිලි ඒක හරිම ලස්සනයි. Majd abban is szíves. Kérlek szépen, köszi. Keresd meg a Krisztián. ඇත්තටම මාර ලස්සනයි ඒවා. බානේ වට්ටක්ගේ සයිස් එක. ඉතින් මේ මාකට් එක ඇත්තටම ඒගොල්ලන්ගේ වතු වලින් හදාගෙන යන එළවලු වර්ගත් මේ විදිහට විකුණන්න තියෙනවා. ඊටපන්දන් ඊට පස්සේ එක එක විදිහේ සරසිලි වර්ග, ආභරණ වර්ග ගොඩාක් මාකට් එකේ තියෙනවා. ඇත්තටම මේ ඇත්තටම හරිම ලස්සනයි. ඔව් මාර සුවඳයි ඒවා. ඇත්ත එක්ක මෙතන තියෙනවා පිකල්ස් වර්ග. ඒත් එක්කම බිත්තර. ඊළඟට මෙතන තියෙනවා ආභරණ වර්ග. ඇත්තටම මේ වර්ග ගොඩක් තියෙන පෙන්නන්න කිව්වොත් එහෙම. හැබැයි බහුතරයක් තියෙන ඔක්කොම වර්ග වෙලා තියෙන්නේ ආභරණ වර්ග, නත්තල් ගස්වල එල්ලන සරසිලි වර්ග, ඒ වගේ දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු අපේ අවුරුදු කාලේ අවුරුදු පොළ වගේ ඒගොල්ලන්ගේ මෙතන අවශ්‍යත්වය තියෙන මේගොල්ලෝ ගොඩක් අත්කම් නිර්මාණ හදාගෙන තියෙනවා නත්තල් ගස්වල එල්ලන්න සහ මේටි
මී පැණි වල හංගේරියාව කියලා කියන්නේ මම හරිනම් ලෝකයේ ඉහළම මී පැණි නිෂ්පාදකයෙක්. ඒ කියන්නේ ගුණාත්මක මී පැණි නිෂ්පාදකයෙක්. ඉතින් එක එක වර්ගයේ මී පැණි මෙතන තියෙනවා. ඊට පස්සේ මේ වගේ වර්ග ගොඩක් මෙන්න පොඩි පොඩි ගම්බදව තියෙන මාකට් වල ඉතින් රත්තල් කාලේ වෙනකොට එලට එනවා මිනිස්සුන්ට කීයක් හරි හොයාගන්න රත්තල් කාලේ වෙද්දී. Let's go. Oh, it's really nice, bro.
තමයි බැස්ලිකා චර්ච් එක. බැස්ලිකා දේවස්ථානයේ අපේ ට්‍රිප් එක එහෙම නැත්නම් අපේ සංචාරය අවසන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි යනවා ස්ලෝවාකියන් බෝඩරේට. බෝඩරේට නෙමෙයි ස්ලෝවාකියාවට. අන්න අර පේන පාලම හරහා අපි යන්න හදනවා ස්ලෝවාකියාවට. ඉතින් එහෙනම් අපි යන් ස්ලෝවාකියාවට. හංගේරියාවෙන් ස්ලෝවාකියාවට. It's really nice. Oh, nice. දැන් අපි යන්නේ ස්ලෝවාකියාවට. ස්ලෝවාකියාවට යන්න තියෙන සම්බන්ධ කරන පාලනට. අපි කොහොමහරි පහු කරගෙන ආපු පාලම 1944 දී කැඩලා ගිහින් තියෙනවා. ඊට පස්සේ 2001 දී හංගේරියානු රජය සහ ස්ලෝවාකියානු රජයේ දෙකේ එකතුවෙන් අහපව වෙන මේ පාලම ගොඩනගලා තියෙනවා. කියන්නේ මාරියා වැලරියා බ්‍රිජ් එක අහපව ගොඩනගලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ පාලමෙන් රාජ්‍යයන් දෙක එකිනෙක යා වෙලා තියෙන්නේ. ස්තුරෝව කියන්නේ ලොකු සිටි එකක් නෙමෙයි. දැන් අපි ඉන්නේ ස්තුරෝව වල. ඉතින් නත්තල්ට සරසිරි දාලා ඒගොල්ලෝ සරසගෙන යනවා. මං හිතන්නේ එහා පැත්තේ මොනවා හරි පේන්නක් තියෙනවා. අපි බලමු ගිහිල්ලා. අපේ කට්ටිය පොඩි රෙස්ටොරන්ට් එකට යනවා. මොනවද කන්න තියෙන කියලා බලන්න. ගිහින් බලමු. Sorry? Yeah. සීතලයි. කොෆි එකක් බොන්න කට්ටිය. බලන්න කොෆි එකක් බීලා. කොහොමද කට්ටිය සීතලෙන් කැප්චිනෝ එකක් බොන්නවා. හැබැයි වැඩේ කියන්නේ කට්ටිය ආවට පස්සේ මේ ඒගොල්ලෝ හංගරින් ෆොරිනර්ස් වලින් Wi-Fi password? Latte. Latte. Small L to T. Okay. Latte small L T. Okay. This is cappuccino.
පස්සේ තමයි දන්නේ කැපචිනෝ එක යුරෝ 3යි කියලා. ඉතින් කොහොම හරි යුරෝ 3ට හරියන ගාන්න ෆොරින් සෙලෙන් දෙන්න කිව්වා. ඊට පස්සේ සූර්ලා වගේ තමයි කටිට දෙන්න උනේ. ඉතින් ඔන්න හොඳ පාඩම් අපිට. හොඳ ලත්තේ ලත්තේ එක. හොඳ එක. හොඳ ලත්තේ ලත්තේ. super small. කටිය ස්ලෝවැකියා ආව කියලා මතක් වෙන්න ෆ්‍රිජ් එකේ අලවන්න මැග්නට්ස් ටික එකක් ගන්න කියලා ඩේ හරි ගියේ නෑ. ස්ලෝවැකියා වලට තිබුණේ නෑ. ඔක්කොම ස්තුරෝ වලට තමයි මැග්නට්ස් ටිකස් තිබුණේ. දැන් මේ අපි පොඩ්ඩක් ආයෙ එහාට ඇවිදින්න ආවා. තාම මොනවද බලන්නේ කියලා බලන්න. අතරම කියලා පොඩ බලන්න දෙයක් නෑ වගේ. පොඩි සිටි එකක්. වැඩි මිනිස්සුත් නැහැ. කාර්ය බහුලත් නැහැ. හරිම කාමන් කොයිඩ් සිටි එකක්. හැබැයි මේකේ වැදගත් දේ කියන්නේ අර හංගේරියාවට ආසන්න රට හින්දා ආසන්නම තියෙන සිටි එකක් හින්දා මේගොල්ලෝ හංගේරියන් ෆොරින්ස් ඒ වගේම යුරෝස් දෙකම පාවිච්චි කරනවා. ඉතින් එන කෙනෙක්ට හංගේරියන් ෆොරින්ස් අරන් ආවත් යුරෝ අරන් ආවත් මේ නගරේ විසිට් කරන්න පුළුවන්. ලේසියෙන්ම. විශේෂ යමක් කියලා නම් ඉතින් ස්තුරෝව් සිටි එක නැහැ. පාක් එකක් තියෙනවා. වෝටර් පාක් එකක් තියෙනවා. වෝටර් පාක් එක කියන්නේ තර්මල් බාත් ඒරියා එක. ඊට පස්සේ පල්ලි කීපයක් තියෙනවා. ඉතින් පොඩි සිටි එකක් නේ. This direction. It's 300 meters away from here. 300 meters away from here. So we'll go directly to that park. Yes. Okay. vending machine එකක් තියෙනවා. ඉතින් ඒක අලුත් දෙයක්. හාපියන් නම් පාක් එකට මීටර් 300ක් දුරින් තියෙනවා කියලා කියන්නේ. ගිහින් බලමු පාක් එකට මොකක්ද තියෙන්නේ කියලා. ආදගෙම හයි බලලා යන්නත් බෑ. හැබැයි ඉතින් අරට වැඩිය කල්චර් එක ලොකු වෙනසක් කියලා නම් බැලු බැලමට පේන්නේ නැහැ. හැබැයි අපි කොෆි එකක ටේස්ට් කරද්දී නම් කොෆි එකේ වෙනස නම් තේරුණා. හංගේරියන් කොෆි සහ මේ ස්ලෝවැකියා වල අපි ගත්ත කොෆි නෙමෙයි අතරම කැපචිනෝ එකේ. ඒක වෙනසක් තිබ්බ. ඒකේ රස නම් ගොඩක් දුරට ඉතාලියන් කැපචිනෝ වල රසට සෑහෙන සමානයි. මොකද අපි සාමාන්‍යයෙන් හංගේරි වල බිව කැපචිනෝ වල කැෆේන් ගතිය කියන්නේ බිටර්නස් එක ටිකක් වැඩි. හැබැයි මෙහෙන් ගත්ත කැපචිනෝ කියන රස අරට වැඩිය සෑහෙන හොඳයි. මේ බිටර්නස් එක අර තරම් ගොඩක් තිබුණ නැහැ. හංගේරිය වල තරම්. ඊට පස්සේ මේ පොඩි පාක් එකක් තියෙනවා. තියෙන කෙනෙක්ට බලන්න පුළුවන් ස්තුරෝ වල. පොඩි සෝනිය එකක් තියෙනවා. මේ තමයි පොඩි පාක් එක. ඉතින් මේක සමය කාලේ ස්ප්‍රින්ග් එක කාලෙට නම් අත්‍තරම් පාකේ ලස්සට ඇති. හැබැයි දැන් නම් පාකේ ලොකුට බලන්න දෙයක් නැහැ. හැබැයි පාක් එක තාමත් ඉතින් කොළ පාටට ග්‍රීනරි විදිහට තියෙනවා. මෙතන පේනවා අපි අර කලින් හංගේරියාවේ බල්ලාපු එස්තරගෝම් වල තිබුණ බැසිලිකා චර්ච් එක. ඉතින් පොද නියරස් සිටි දෙකනේ බ්‍රිජ් එකෙන් යා කරලා තිබුණා. ඉතින් අද උදේ කට්ටියත් එක්කලා අපේ කියන්නේ ඉරාස්මස් ළමයි එක්කලා හංගේරියාවේ එස්තරගෝම් වලින් පටන් ගත්ත ජර්නි එක
ස්ලෝවැකියාවල ස්තරෝවලට ගිහිල්ලා අපි දැන් ආපහු අපේ කැම්පස් එකට යන්න පිටත් වෙනවා. දැන් සීතලත් එක්ක හොඳටම ට්‍රේන් එක හදා ගන්නත් ඕන. ඉතින් ආපහු පාලමට බෝඩ් එක ක්‍රොස් කරන්න ආවා. ඉතින් කෝඩ් එක පේනවා තියෙන්නේ. ඉතින් ආපහු අපි බෝඩ් එක ක්‍රොස් කරලා හංගරියාවට යනවා. ඉතින් එහෙනම් මේ විදිහට මෙතනින් අපේ බ්ලොග් එක අපි අවසන් කරනවා. ආය දවසක අලුත් බ්ලොග් එකක් හම්බ වෙනකම් කට්ටියම ගෙලන බයි බයි චාෝ